ශ්‍රී ලංකා යුද හමුදාව තුළ සිටින සම්බන්ධයෙන් අපි නිතින්ම ඕනට මොන්ගේ හෙට දින සාර්ථක වේවායි නිතින් ප්‍රාර්ථනා කරමු. මෙම විසිර යනු ලබන ආධුනික රෙජිමෙන්තු තෝරවාදක සෙබළුන් ශ්‍රී ලංකා යුද හමුදාවේ රෙජිමෙන්තු 15ක් කරා හෙට දින සිට තම අභිමානවත් රාජකාරී ඉටු කරනවා ඇති. සංඥා බලකාර ආභාව 12 වන බලසේනා මූලස්ථානය වෙත දියතලා වෙතට පැමිණි. එම කාලපරාසය තුළ හැකියාවක් ලැබුණ ශ්‍රී ලංකා යුද හමුදා තෝරවාදක කණ්ඩායමේ තෝරවාදක අධ්‍යක්ෂතුමා මෙන්ම අංශභාර නිලධාරීතුමන් වරුන් සහ හමුදා තෝරවාදක කණ්ඩායමේ දක්ෂ උපදේශකයින්ට මෙම සෙබළුන් හට අපරදිග සංගීත ඥානය පිළිබඳ මනා දැනුමක් ලබා දෙමින් මෙම තත්ත්වයට ගෙනෙන්නට තව නොබෝ වේලාවකින් මෙම අවස්ථාවට සහභාගී වෙන්න ප්‍රධාන ආරාධනය කරන්නයි. වසර 62ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා යුද හමුදා තෝරවාදක කණ්ඩායමන් ප්‍රගුණ කරමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනෙන්නට එදා මෙදා තුර කටයුතු කළා. විශේෂයෙන්ම ඔබට බොහෝ අවස්ථාවලින් දැක ගන්නට ලැබෙනවා ඇති මෙම තෝරවාදක සෙබළුන් ශ්‍රී ලංකා සෙබළුන්ට සුබදායි අනාගතයක් පැහැදිලිව තිබෙනවා. එනිසායි සමස්ත ශ්‍රී ලංකා යුද හමුදාව දේශ දේශාන්තර ජයගත්තා මෙන් ඒ පවුලට එක්වන සෙබළුන් සෙබලියන් ශ්‍රී ලංකාව තුළ පමණක් නොව අනාගතයේදී මොවුන්ගේ වෘත්තීය හැකියාවන් අනුව ජාත්‍යන්තර පාඨමාලා කරාද යොමුවන්නට මොවුන්ට හැකියාවක් ලැබී තිබෙනවා. එනිසා ඔබ සහභාගී වූ ඔබ පැමිණි මේ ගෞරවනීය රාජකාරිය තවදුරටත් ප්‍රගුණ කරමින් සමස්ත ශ්‍රී ලංකාවටත් ශ්‍රී ලංකා යුද හමුදාවටත් අප්‍රමාදී ධෛර්යය ලැබෙන්නට කියා අපි නිතින් ප්‍රාර්ථනා. සභාවනීය මුත්තනි ආදරණීය දෙමාපියනි අද මෙම විසිර යාමේ පෙළපාළියේ ප්‍රධාන ආරාධිත මුත්තා වශයෙන් සහභාගී වී අවශ්‍ය සහභාගී වූ ලබන දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ නිලධාරී අධ්‍යයනාංශයේ ප්‍රධාන උපදේශකතුමන් තැන්පත් යුද හමුදා ආචාර්ය පිළි ගන්නන මොහොතේ අසුන් වලින් නැගී සිටින ලෙස පාඨමාලාවේ ඉතිරියාවේ කරපාලියේ වෙනුවෙන් පවත්වන ලබන සූරාගේ සංදර්ශනය කරගෙන යාමට ඔබතුමාගේ අවසරය පත්තුයි. සම්භාවනීය මුත්තනි ආදරණීය දෙමාපියනි ඒ ඔබට වේ අංක 12
යුද හමුදා පොදු සේවා බලකායි මාලික සැරින්